ජෙම් බිස්කට්ස් කියන ඕගොල්ලෝ තේ කන්න. මේක එක නිෂ්පාදනයක් කරන්නේ මෙලිබන් ආයතනයේ අනිත් නිෂ්පාදනය කරන්නේ මංචි ආයතනයේ. දෙකටම කියන්නේ මේකලෝ ජෙම් බිස්කට්ස් කියලා. නෑ වැරදි. වෙනසක් තියෙනවා. මොකක්ද වෙන්නේ? මෙලිබන් එක කියන්නේ ජෙම් බිස්කට් කියලා. හොඳේ. බලන්න හරියට අකුරු වරියට බලන්න ජෙම් බිස්කට්. හැබැයි මංචි ආයතනයේ කියන්නේ ජෙම් බිස්කට්ස් කියලා. ඇයි එහෙම කරලා තියෙන්නේ? දෙකම හරිම කොපි. ඔය දෙකම ග්‍රෑම් 90යි. මෙලිබන් එකේ සීනි වැඩි ප්‍රමාණයක් තියෙනවා. බංච් එකේ සීනි අඩු ප්‍රමාණයක් තියෙනවා. බංච් එකේ ලුණු වැඩි ප්‍රමාණයක් තියෙනවා. මෙලිබන් එකේ මේද වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ රෙසිපීස් දෙකක් බාස්ලා දෙන්නේ. මොකක්ද නිෂ්පාදනයකට බාස් කෙනෙක් කරන්නේ නේ. ඒ බැන්න හැම නෙවෙයි බාස් කියලා. බාස් කියන්නේ ගෞරවණීය රැකියාව. බංච් එක රුපියල් 100යි. මෙලිබන් එක රුපියල් 120ක් වෙනවා. ගණන් වෙනස්. ඉස්සර මම මේක දැකලා තියෙනවා. සුපර් මාකට් ෆුඩ් සිටි තියෙනවා වාරියපොළ. මේක අද මම දැක්කේ අද තියෙනවා. ඒ කියන්නේ මට ටිකක් හිතෙනවා. මගේ ඩිගරි මොළයට හිතෙනවා මේක කොපියක් කියලා. කොපි කරන්න එපා. that's illegal. තව කෙනෙක්ගේ මාකට් එක කන්න යන්න එපා. ඒක එයාට කන්න දෙන්න තනියම. හැබැයි දිනුවත් නම් දිනුම දෙනවා දිනන කෙනාට. බලමු. අන්බොක්ස් පරදා මෙලිබන් එක. අපි කපමු. මංචි ආයතනයේ ජෙම් බිස්කට් එක අපි කපමු. දෙකෙන් එක ගානේ ගත්තා මං. පැටලෙ ඉස්සල්ලා. දෙකේ ෂේප් දෙකක් තියෙන්නේ. මංචිගේ සුවඳක් එන්නේ නැති තරම්. මෙලිබන් එක ටිකක් අප්‍රසන්න සුවඳක් එනවා. සුවඳ ගැන මම මේ කතා කරන්නේ. බැන්නේ නැහැ. මට දැනෙන විදියට මෙලිබන් එකේ සුවඳ අප්‍රසන්නයි. මේකේ රහ මම දන්නවා. ඊට කලින් මම කාලා තියෙනවා. මෙන්න මෙලිබන් එකේ ක්ලෝස් අප් එක. මෙන්න මංච් එකේ ක්ලෝස් අප් එක. දෙක වෙනස් කියලා පේනවනේ වටනේ. මංච් එකේ ෂේප් එකේ අර උල් තියෙනවා. මෙලිබන් එකේ එහෙම අඩුයි. ඒක අඩුයි. අපි ඉස්සෙල්ලා මංච් එක කමු. නෑ මෙලිබන් එක ඉස්සෙල්ලා කමු. හරියට මාරි බිස්කට් එකක් කනවා වගේ. ඉස්සර කාලේ රහ හිම්ම තියනවාද? මට ෂුවර් නෑ ඒක. ඔව් කියලා කියන්නේ නෑ කියලා කියන්නෙත් නෑ. මට තේරෙන්නේ නෑ ඒක කියන්නේ. ඉස්සර මේක මේ රහම තිබ්බා කියලා මට හිතෙනවා. ඔව්. මට ෂුවර් නෑ ඒක. ඔකකීමක් ගන්න බෑ මට. ඒක මගේ වැරද්දක් මගේ රස්සාවේ අසාර්ථකත්වයක් කියලා පිළිගන්නවා. නමුත් මට කියන්න බෑ. කරන්න දෙයක් නෑ. ඊළඟට මංච් එක කමු අපි. ඒක ඩිගරි මාරියක වගේ. නෑ ඩිගරි මාරියකත් නෙවෙයි. හරිම පණිරහක් මුලින් ආවා. නමුත් මේකේ සීනි තියෙන අඩු ප්‍රමාණයක්. අරකට වඩා. අල්ලගත්තා මං. අහුණා. මොකද්ද මට අහුනේ? ඔයාලට මතකද සමහර ටින් තියෙනවා එක එක බිස්කට් දාදී පුරවලා තියෙනවා ඒක. වේෆර්ස් තියෙනවා රවුම් මැදට ක්‍රීම් දාපු රවුම් බිස්කට් තියෙනවා කොටු බිස්කට් තියෙනවා මැදට ක්‍රීම් දාපු. අන්නේ කොටු බිස්කට් වැනිලා ෆ්ලේවර්. සෝරි චොක්ලට් නොබන සුදු පාට බිස්කට් තියෙන්නේ. සෝරි ක්‍රීම් පාට බිස්කට් තියෙනවා මැදට ක්‍රීම් ලේයර් එකක් දාලා කොටු බිස්කට් එක. මං ජයතන නිෂ්පාදනය කරනවා. ඒකේ බිස්කට් එකේ රහ ක්‍රීම් එකේ රහ නෙවෙයි බිස්කට් එකේ රහ මේකේ එනවා. මං ජයතනේ ජිම් බිස්කට්ස් එකේ එනවා. රෙසිපිය සමානයි ආසන්න සමානයි. මං හරි කියලා මං හරිම කියනවා. ඒක සුපිරිද? නෑ මං හිතන්නේ. අද නම් මෙලිබන් එක දිනනවා. කරන්න දෙයක් නැහැ. සමාවෙන්න මංච් ආයතනේ මෙච්චර කාලයකට මංච් එකට ඇදලා මේකෙන් පෙරද්දුවනේ. කරන්න දෙයක් නෑ. මම කම්පිටිෂන් සාධාරණව තියන්නේ. ඩැඩි සිල්සේන මහත්තයා කිව්වා වගේම මේ දෙක අපේ රටේ සන්නම් දෙකක්. දෙකම අපේ හරි කාටෙඩ් ජොබ් දෙන ආයතන දෙයක්. නමුත් අද දිනන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මෙලිබන් ආයතනේ අද දින්න. ඔන්න මෙලිබන් එකට මං අදින්නේ නැහැ කිව්වා ඔයාලට හොඳ පණිවිඩයක් අද මම දුන්නා. ඒක ඒ පණිවිඩය දෙන්න මේක දින්නවා හැම නෙවෙයි. ඒක රායි මට රා මෙලිබන් එක. මංචිගේ අර එන්න ගතියට මං කියේ මොකද්ද රහ කියලා. මං ඒ ගතියට කැමති නැහැ. කවුල් කියලා නෙමෙයි කිව්වේ. කන්න පුළුවන් කිසි වැරද්දක් නැහැ. යාළුවොත් එක්ක බෙදාගෙන කන්න නියම කැම් දෙක. අරන් බලන්න ඕන දෙකම. දෙකපාරක් වාදිනන්නේ මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. Thank you වීඩියෝ එක බලන්න.